මේක තමයි ඊරණවිල තොඩුවාව යා කරන පාලම. දැන් අද හදලා ඉවරයි. දැන් මේ වෙද්දි හදලා ඉවරයි. ඔව්. දැන් හෙට විවෘත කරන්න තමයි තියෙන්නේ පාලම. හෙට විවෘත කරන්න තියෙන්නේ පාලම. හැබැයි මේකෙදි මගේ නිරීක්ෂණයේදී මට ලොකු ප්‍රශ්නයක් ඇතිවෙනවා. මම ඒගොල්ලොත් එක්ක කතා කරුවා. මෙන්න මේ තියෙන මේ පාලම අයිනේ මේ වගේ තියෙනවා මේ සිදුරු වගේ කිල් වගේක් මේකට ප්ලේට් එකක් දාලා නැහැ. සමහරට පොඩි ළමෙක් කාර්යය මේකට ගියොත් මේ අවදානෙන් තත්ත්වේ වැටෙන්නත් පුළුවන් මේ අයින දිගේම තියෙන එකේ. මේක හරි ඩේන්ජර්ස්. පොඩි ළමෙක් කාර්යය වැටුනොත් කාර්යය පොඩි ළමෙන් නෙමෙයි ලොකු ළමෙක් හරි නිකන් හරි කකුල ලෙස්ලා වැටුන ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. එතකොට ඒ දෙපැත්තෙම එහෙම තමයි තියෙන්නේ. දෙපැත්තම එහෙම තියෙනවා. පාලමේ දෙපැත්තම ඒ විදිහට තියෙනවා. මේ යට වතුර පේනවා නේද? ඔය යට වතුර පේනවා කලපියේ. එතකොට ඒක හරි ඩේන්ජර්ස්. ඔය දිගටම තියෙනවා ඒක. එතකොට මේ විදිහට තමයි පාලම දැන් හදලා ඉවරයි. දැන් අර අතන පේනවනේ එහා කෙරවල. එතන දැන් ඒ ඉරණවිල පැත්ත, හලාවත පැත්තේ ඒ කෙරවල හදනවා. ඒක තමයි තියෙන්නේ. ඒක තමයි දැන් තියෙන්නේ. මේකට දාලා තියෙන මේ කාපට් එකත් නම් ටිකක් හොඳයි. හැබැයි මම ඒත් මේගොල්ලන්ගෙන් ඇහුවා මේක ලෙස්සන් නැද්ද කියලා. ඒකට හයිය මේ කාපට් එකක් තමයි දාලා තියෙන්නේ. ඔව්. හයිය කාපට් එකක් තමයි දාලා තියෙන්නේ. ඉතින් මේක මේ පාලම මං ඒ ඉන්දියාවේ හිටපු ඉංජිනේරු මහත්තයන් අහලා බැලුවා. ඒගොල්ලෝ කියන අවුරුදු 50ක් තමයිලු මේ ගැරන්ටි. හැබැයි මේකේ අවුරුදු 50ක් තියෙන්න බෑ. මේ සමහර විට මේ බෝල්ට් යන තමයි මේවට දාලා තියෙන්නේ. මේ තියෙන්නේ මේ ඇන තමයි මේ. ඉතින් සමහර විට මේ ඇන මේ අලුත් වැඩියා කරගන්න වෙයි. අලුත් වැඩියා කරන්න වෙයි. ඔය තියෙන ඔය බෝල්ට් යන ඔය පේනවනේ මේ ලුණට මේවා අවුරුද්ද දෙන්නේ නැහැ. එහෙම තමයි තියෙන්නේ. ඔය තියෙන සම්පූර්ණ මේ ඇන වලින්ම තමයි මේක දුහලා තියෙන්නේ.